සාර්ථකත්වයේ මාවතට අයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතයේ තියෙන ලොකුම මොටිවේෂන් එක ගැන. ඒ තමයි අම්මා. අපිට පරදින්න බැරි ඇයි? අපිට වැටෙන්න බැරි ඇයි? වැටුණත් අපිට නවතින්න බැරි ඇයි? ඒ තමයි අපේ අම්මගේ ආදරය, කැපවීම අපිට මතක් වෙනවා. ඒ වෙනුවෙන් වැඩ කරන්න අපිට සිද්ධ වෙනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨතම සාර්ථකත්වයේ කට අපිටුපස ඒ දරුවා වෙනුවෙන් නිදිනිති රැයවල් ගත කළ බලාපොරොත්තුවත් නොහැරිය මවක් ඉන්නවා. මේක නිකම්ම කතාවක් නෙමෙයි. මේක තමයි ඇත්ත. දරුවෙකුගේ දියුණුවේ රහස තමයි අම්මා. අපි ඒ ගැන මිනිත්තු කිහිපයක් කතා කරමු. අපි හිතමු මේ ලෝකේ සාර්ථකම ව්‍යාපාරිකයාගේ කතාව. එයා කියනවා එක තැනක මට ආපස්සට යන්න තැනක් තිබුණේ නෑ කියලා. ඒත් ඇත්තටම එයාට ආපස්සට යන්න තැනක් තිබුණා. ඒ තමයි එයාගේ අම්මා. ඉතින් අද ඉන්න එයාගේ සාර්ථකත්වයට එන්න එයාට පුළුවන් උනේ අම්මා එයා වෙනුවෙන් කරපු කැපවීම මතක් වුණ නිසා. උදේ පාන්දර නැගිටලා රෑ වෙනකල් මහන්සි වෙලා තමන්ගේ හීන පස්සට දාලා අපේ හීන වෙනුවෙන් වැඩ කරපු කෙනා කවුද? ඒ කැපවීම මතක් වුණාම අපිට අසාර්ථක වෙන්න බයක් ඇති වෙනවා. මොකද අපේ පැත්තේ අපේ සතුට වෙනුවෙන් කෙනෙක් හිටගෙන ඉන්නවා. මතකද පුංචි කාලේ අපි ඇවිදින්න උත්සාහ කරද්දි, නැගිටින්න උත්සාහ කරද්දි අපි කොච්චරනම් වාර ගාණක් වැටුණාද කියලා? කවුද අපිට ආයෙත් නැගිටින්න අත දුන්නේ? ඔයාට පුළුවන් කියලා මුලින්ම කිව්වේ කවුද? අම්මගේ ආදරය කියලා කියන්නේ අපේ හැකියාව ගැන මේ ලෝකේ තියෙන විශාලතම විශ්වාසය. අපිට අපි ගැන විශ්වාසයක් නැති වුණත් අපේ හැකියාව ගැන අපේ අම්මට හොඳටම විශ්වාසයි. ඒ විශ්වාසය නිසා තමයි අපි අද මේ තැන ඉන්නේ. එයාගේ ඇස් වලින් බලන්න ඔයාගේ සාර්ථකත්වය දැනටමත් එයා දකිමින් ඉන්නේ. ඕනම සාර්ථක ගමනකදී අපි වැටෙනවා, අපි අසාර්ථක වෙනවා. ඒක සාමාන්‍යයි. හැමෝම අපිට දොස් කියද්දි hina වෙද්දි කවුද අපේ ඔළුව අතගාලා ඒක පාඩමක් පුතේ ආයෙත් try කරන්න කියලා කිව්වේ? අම්මගේ ආදරය හරියට අපේ ආරක්ෂිත කලාපය වගේ. අපි කොච්චර වැටුණත් ඒ ආදරය කියන දැල අපි වල්ල ගන්නවා. අපේ අසාර්ථකත්වය එයාගේ ඇස් වලින් දකින්න එපා. ඔයාට පුළුවන් නැගිටින්න. මතක තියාගන්න. ඔයාගේ සාර්ථකත්වයේ නිර්වචනය පිටට සමාජයට බාර දෙන්න එපා. මිලියන ගණනක මුදල්, ලෝකයේ සම්මාන, ඒ හැම දෙයකටම වඩා අම්මගේ ඇස් වලට වටින්නේ ඔයාගේ සතුට. අපේ අම්මා අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ සතුට විතරයි. ඒක තමයි අම්මගේ ලොකුම ජයග්‍රහණය. ඉතින් ඔයා සාර්ථක වෙන්න උත්සාහ කරන්නේ කවුරු නිසාද? මුලින්ම ඔයාට ඔයාගේ අම්මාව සතුටු වෙන්න පුළුවන් විදිහේ ජීවිතයක් හදා ගැනීම වෙනුවෙන්. දැන් අපි ක්‍රියාකාරී පියවරක් ගමු. මේ වීඩියෝ එක ඉවර වුණාට පස්සේ ඔයාගේ අම්මට කතා කරන්න. එයාට කියන්න අම්මේ ඔයා අම්මාව විශ්වාස කළා වගේ මම දවසක ඔයා ගැන ලෝකෙටම කියනවා කියලා. මේ ආදරය පිටිපස්සේ තියෙන බලය මතක් කරගන්න. ඒක ඔයාට දෙගුණයක ශක්තියක් ලබා දෙනවා. මේක නිකම්ම මොටිවේෂන් කතාවක් නෙමෙයි. මේක තමයි ඔයාගේ ගමන. මේ අම්මගේ ආදරය අපි අපේ ඉන්ධනය බවට පරිවර්තනය කරගන්න ඕනේ. අදින් පස්සේ ඔයා දන්නවා ඔයා තනි වෙලා නැහැ කියලා. ඔයාගේ ලොකුම ෆෑන්, බිගස්ට් ෆෑන් ඔයාගේ පැත්තේ හිටගෙන ඉන්නවා. එයාගේ හීනය, ඔයාගේ සාර්ථකත්වය අපි දැන් ඉඳලා, අද ඉඳලා වැඩ පටන් ගමු. වැටෙන්න එපා, වෙහෙසටපත් වෙන්න එපා. මතක තියාගන්න ඔයා දිනනකල් ඒ ආදරය ඔයාට බලය දෙනවා. සාර්ථකත්වයේ ආලෝකය ඔයාගේ පැත්තරම හැරිලා තියෙන්නේ. අපි කැම්මේ මායමත් වැඩ පටන් ගමු. අම්මගේ ආදරය වෙනුවෙන් ඔයාට මොනවද කරන්න බැරි? අපි යමු. මේ වගේම සාර්ථකත්වයේ වීඩියෝ එකේ ආයෙත් මුණ ගැහෙමු. subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න. Thank you.